සෙනෙහස මගින් සමාජයේ එකට බැඳ තබන මවක, බිරිඳක, සොයුරියක, දියණියක ලෙස විවිධ සමාජ භූමිකාවන්ට පනපවන කාන්තාව බොහෝ දේ අපරිමිත ශක්තියකින් දරා සිටින බව අපි හැමෝම දන්නා කරුණක්. දිනයක් වෙනකොට සැලකිය නොහැකි වුවත් සදාලොවට ජීවිතය ගෙනෙන කාන්තාවන් වෙනුවෙන් යෙදී තිබෙනා වූ 2026 මාර්තු 8 වෙනිදාට යෙදෙන කාන්තා දිනයට කිරුළ එක්ස්පෝ ඉන්ටර්නැෂනල් කැම්පස් අපි සමගී ගෞරවනීය සුබපැතුම් ජීවිතයේ දිනෝදිරිය කාන්තාවන් සමග මෙසේ එක් කරන්නෙමු. ආයිබෝවන් සියලු දෙනාටම ආයිබෝවන්. මම පුත්තලන් දිස්ත්‍රික්කයේ කල්පිටිය කොට්ටාසේ දලුව වසමේ මම මේ කරුණාවති මම නිරදෙවියටම සාමවින්සරු කෙනෙක්. ඒකම ඉද්ද වගාව කල්පිටි ජම්බුනමින් ඉද්ද වගාවක් මම ව්‍යාප්ත කරලා තියෙනවා. මේ තියෙන්නේ ඒ ඉද්ද මල්, මේ තියෙන්නේ පිපිච්ච මල්, මේ තියෙන්නේ පොට්ටු. මේ පොට්ටු ඇදුවේ නැත්නම් මේ වගේ පිපෙන. ඒ පිපෙන්න දෙපුණොත් අලවි කරන්න බෑ. මේ පොට්ටු තමයි අලවි කරන්නේ. මේ පොට්ටු තමයි කල්පිටි ජම්බෝ කියලා කියන්නේ. මේවා හැන්දෑවේ එකහමාරෙන් පස්සේ තමයි කඩන්නේ. මෙන්න මේ විදිහට ලස්සනට පිපිනවා. මේක දැන් අද කැඩුවේ නැත්නම් හෙට අනිවාර්යයෙන්ම පිපෙනවා. පිපුණොත් විකුණ ගන්න බෑ. මේවා කඩලා පන්සල් වලට ඒ වගේම ලංකා පුරාම තියෙන කෝවිල් වලට සැරසිලි වලට තව විවාහ මංගල වලට ඒ වගේම අපේ දෙවිද සහෝදරයන්ගේ විවාහ මංගල වලට මල් මාල දෙක වළඳ ගන්න මේ මල් ගන්නේ. අනිත් කාරණේ අපේ මේ පෝරුව චාරිත්‍ර වලට පෝරුව සරසන්න හරිම අලංකාර විදිහට මල් සැරසිලි කරන්න පුළුවන් මේ කල්පිටි ජම්බෝවලින්. මේ ඉද්ද මල්ලේ වගේම අපේ මාලිගාවේ දලදා මාලිගාවේ කරුණුව වහන්සේ තැන්පත් කරන ඇතාව සරසන්න ඒ හැම දෙයකටම මේ මල් වලින් තමයි මේ මල් මේ වගේ තීරි තමයි ගොතන්න ගන්නේ. ගොතලා ඉවර වුණාම හරිය ලස්සනට පැන්නේ වතුර චුට්ටක් ස්ප්‍රේ කරාම හරිය ලස්සනට පිපිලා ගානට පිපෙන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ පිපෙන්නේ නැහැ මේ මල. ගහෙන් කැඩුවට පස්සේ ගහේ තිබුණොත් විතරයි පිපෙන්නේ. නැත්තම් චුට්ටයි මීට වඩා පොඩ්ඩක් විතර වගේ පිපෙනවා එච්චරයි. ඊට වඩා පිපෙන්නේ නැහැ. මේක ඉතින් මම හිතන්නේ මේ පැත්තේ ආයත ලොකු ආශිර්වාදයක් වගේ වෙනවා මම හිතන්නේ. ජීවත් වෙන්න හැම ගේකම අටුම තරමින් උපරිම මල් පැල 2000 තමයි හිටවලා තියෙන්නේ. ඊට අමතරව පැල 100ක්වත් අඩුම තරමින් හිටවනවා. මේ කඩන එක පොඩි ළමයාගේ නම්ම කඩනවා. ඇත්තටම අපි දැන් මේ ගස් කප්පාදු කරන්න ඕන මෙච්චර උස වැඩි. දැන් මර මිල වැඩි හින්දා අපි කප්පාදු කරන්නේ නැතුව ඉන්නේ. නැත්තම් ඉන ප්‍රමාණය තමයි තේ පඳුර හා සමානව තමයි තියාගන්නේ. එතකොට අපිට කඩන්න ලේසි හරි පහසුවක් වෙනවා. ඉතින් ඇත්තටම මේවාගේ මම හිතන්නේ මේක අර දෙවියෝ දීපු ආශිර්වාදයක් කියලා හිතනවා. වන්දනා වලට මුතුරු මිනිස්සුන්ට ජීවිතේ කඩන මට රුපියල් 250ක් දෙනවා පැයට. කට්ටිය ඉස්කෝලේ යලා ළමයි හිටන් කඩනවා කුලියට. ඒට අමතරව මේවා ජනවාරියේ ගියා මිල රුපියල් 16.10 මේ මල් කිලෝ එකක්. දැන් අද මිල අද ඇවිදිලා 2026 3/4 වෙනිදා අද රුපියල් 2500යි අද මිල. ඒ වගේ අවුරුද්දකටම මාස 3ක වගේ ප්‍රමාණයක් විතරයි ගණන් අඩු වෙන්නේ. නැත්නම් ගණන් වැඩිම තමයි. ජීවිත කැපවීමක් කරන්න ඕන. මේවා හිතවන්න ඕන. හිතවලා ඉතින් අවුරුද්දක් විතර බලාගෙන ඉන්න ඕන මල් පිපෙනවා. ඒ පිපුණාට ඉතින් ලොකු පළදාවක් ගන්න ඉතින් අවුරුද්දක් විතර බලාගෙන ඉන්න ඕන. ඉතින් ගෘහණියන්ට ඉතින් හරිය ආශිර්වාදය සතියට ඉරිදට බඩු මුට්ටු ටික ගන්න සතියෙන් සතිය සල්ලි ටික එන හින්දා මේ හරිය ලොකු අතට හරිය වාසියක් වෙනවා ඒක ඉතින්. මේ මම හිතන්නේ
දැනට මම කුරුණෑගල වාරියපොළ නිකවැරටිය පාදෙනිය අනුරාධපුරේ කතරගම වැල්ලවාය යාපනේ මුලතිව් වවුනියා මම දීලා තියෙනවා පැල ගෙනිහිලා ඊට අමතරව කල්පිටිය නම් හැම තැනකටම දීලා තියෙනවා පැල ඒක මෙහි මුන්දලම එතකොට දැන් පැයකට වගේ ඉස්සෙල්ලා නාරක්කලියට ගෙනිච්චා ඒ වගේම මාදම්පේ ඒ හැම තැනකටම මේ පැල මම අලදි කරනවා ඒගොල්ලෝ ලොකු දෙයක් ඉතින් මම ඇත්තටම පැල අලදි කරලා ඉවරලා මම නිකන් ඉන්නේ නැහැ ඒගොල්ලන් එක නිතරම මේ සම්බන්ධතාවය තියාගන්නවා පැලේට පෝර දාන්නේ කොහොමද ඔයාලා කප්පාදු කරන්නේ කොහොමද අලවි කරන ඒ කියන්නේ අපි අර වලම කියලා කියනවා හැමදාම එකම මිලකට දෙන්න. අන්න ඒ වගේ දෙයක් හම්බ වෙනවා නම් ඒගොල්ලන්ට හරි වටිනාකමක් වෙනවා. එකම මිලකට දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ මම හිතන්නේ හැම කෙනෙකුටම ලොකු ආශිර්වාදයක් මම ගොඩාක් සතුටු වෙනවා. මම මේක මහන්සි වෙලා හොයාගත්තු දෙයකින් අද ජීවත් වෙනවනේ කාටත් අතනොපා ජීවත් වෙනවා කී දෙනෙකුට රස්සා ලැබෙනවද මම ලොකු ආශිර්වාදයක් මට ඒක මම ගොඩ සතුටු වෙන දෙයක්. ඉතින් ඒ කියන්නේ ඒකම මල් පිපිච්ච මල් පූජා කරන්න. මම ගොඩාක් සතුටු වෙනවා ඒ ගැන.